සරණි ස්ටඩි YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම අයිබෝන්. අද මම මේ වීඩියෝ එක හරහා ඔයාලට අරගෙන ඉන්නේ ඔයාලා අහපු ප්‍රශ්න කිහිපයකට උත්තර. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි ප්‍රශ්නේ තමයි angel numbers දැක්කම අපි ඒවලට මොකද්ද කරන්න ඕනේ කියන එක. ඉතින් ඔයාගේ සිතුවිලි සංසුන් කරගෙන යහපත් අරමුණු ප්‍රාර්ථනා කරන්න ධනාත්මක ක්‍රියාවන් සිතට ගන්න. ඉතින් ඊළඟ ප්‍රශ්න අහලා තිබ්බා angel numbers වලට එක එක තේරුම් කියනවායි කියලා. එතකොට කොහොමද හරි තේරුම හොයාගන්නේ කියලා එක යාළුවෙක් අහලා තිබ්බා. ඉතින් මම ඔයාලට මෙහෙම උත්තරයක් දෙන්නම්. දේවදූත අංකයක හරි උත්තරය දැනගන්න නම් ඒ අංකයේ තේරුම ඔයාගේ ජීවිතයට සම්බන්ධ කරලා බලන්න. අංකයකට පොදු අර්ථයක් තිබුණා. ඒ දේවදූත අංකය දැක්කම ඔයාගේ ජීවිතේ මොන තත්වයකද තියෙන්නේ, ඔයාට මොනවද හිතෙන්නේ? ඔයා මොන වගේ ප්‍රශ්න වලටද පිළිතුරු හොයන්නේ? අන්න ඒ පැත්තෙන් හිතලා බලලා ඒ පිළිතුරු ලැබෙන දේ ඔයාගේ ජීවිතේට ලැබෙන්නේ මොන විදියටද කියලා ඒ පණිවිඩය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට තව යාළුවෙක් අහලා තිබ්බා ඇඩිට් වුණ දේවල් වලින් ඉක්මනට මිදෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට මෙහෙම උත්තරයක් දෙන්නම්. අතීතය ගැන හිත ඉන්න එපා. අඩියක් ඉස්සරහට තියන්න කල්පනා කරන්න. අලුත් දේවල් ගැන හිත යොමු කරන්න. ඍණාත්මක මිනිස්සු ආශ්‍රය කරන්න එපා. හොඳ වයිබ් එකක් තියෙන ධනාත්මක ශක්තියක් තියෙන මිනිස්සු සමග ආශ්‍රය කරන්න. ඒ වගේම තමයි ඔයා වලින් තේරුම් ගන්න. ඔයා කැමති මොනකටද? ඔයා කැමති මොනකටද? ඔයාගේ රුචි අරුචිකම් මොනවාද? ඔයාගේ සිහින මොනවාද? ඒ දේවල් ගැන හිතන්න. අලුත් දේවල් try කරලා බලන්න. පොඩි ඩ්‍රීම්ස් ඉලක්ක තියාගන්න. ලොකු දේවල් ගැන හිතන්නේ නැතුව මුලින්ම පොඩි දේවල් try කරලා ඒව achieve කරගන්න බලන්න. අද දවසේ මොකක් හරි හොඳ දෙයක් කරන්න පුළුවන්. යහපත් පුරුද්දක් දවස තුල කරන්න උත්සාහ කරන්න. හැම වෙලේම උත්සාහ කරන්න. සාර්ථකත්වයේ කියන දේ එකපාරින් එන්නේ නැහැ. හැමෝම එකපාරම ලොකු තැන් වලට ආවේ නැහැ. අඩුපාඩු වලින් ඉගෙනගෙන ඉස්සරහටම යන්න. හිත තමයි හැම දෙයකටම මුල. ඔයා හිතුවොත් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයාව විශ්වාස කරන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි 1 සහ 1 වැඩියෙන් දකින්නේ ඇයි? ඔයා 11 වැඩිපුර දකිනවා නම් ඒකේ තේරුම සතුටුදායක වෙනස්කම් නව අවස්ථා ඔයාගේ ජීවිතේට එනවයි කියන එක. ඔයා මේ ගෙවන්නේ හොඳ කාලයක්. ඔයාගේ සිතුවිලි සහ සිහින ගැන අවධානය යොමු කරලා මහන්සි වෙලා උත්සාහයෙන් වැඩ කරන්න කියලා කියනවා. ඊළඟට තව යාළුවෙක් අහලා තිබ්බා මගේ අතට යතුරක් දුන්නා කවුද කියලා දැක්කේ නැහැ මට ඇහැරුණා මොකද්ද ඒකේ තේරුම කියලා. මම හිතන්නේ හීනයක් වෙන්නේ නැතිව දකින්න නැත්තේ සාමාන්‍යයෙන් යතුරක් වගේ දකිනවා නම් ඒකේ තේරුම තමයි නව අවස්ථා විවෘත වෙනවයි කියන එක. ඒ වගේම ආගේ ජීවිතේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවට විසඳුම් ලැබෙනවයි කියන එක. ඉතින් ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ ලෝකේ හැම දෙයකටම වඩා ඔයා ගැන විශ්වාස කරන්න. මොන දේ තිබ්බත් ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැත්නම් අපිට පියවරක්වත් ඉස්සරහට යන්න බෑ. මොන විශ්වාසයකටත් වඩා ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය බලවත්. ඔයා විශ්වාස කරලා ඉස්සරහටම යන්න. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.